තියෙනවා. ඒ තුන් දෙනාගේ නම් ඔය දරුවෝ මතක තියාගන්න ඕනේ මෙන්න මේ විදියටයි. ස්ලයිඩන්. ඔයාලා දන්නවනේ. කවුද අනිත් කෙනා? ශ්වාන්. අනිත් කෙනා කවුද? කවුද? ඔව් හොඳයි. වර්චෝව් කියවම හරි. රැඩොල්ෆ් හරි ඔයාලා හරි. මේ වර්චෝව් ඇත්තටම පුතා මේ මෙහෙමනේ ඔක ලියන්නේ. ඔන්න ඔහොමද කොහෙද තියෙන්නේ? රෂියන් නෙමෙයි මේ මට මතකයි මෙහෙම තමයි ලියන්නේ. මේක මෙහෙම ලිව්වට මෙහෙම කියන්නේ. එහෙම ඒවා තියෙනවා මෙහෙම දැකලා නැද්ද ජිප් జాතියක්? ජිප් වගේක් තියෙනවා. කොහොමද මේ කියවන්නේ? ඔතන මචං මොකක් හරි උගුලක් ඕක. මොකක්ද වන්නේ කියන්නේ මේක? ටක්සන්. yes. මොකද්ද? ටක්සන්. මේකට කියන්නේ ටියුෂන්. මේක කියවන්නේ එහෙම. ටියුෂන් ඒ වගේ ප්‍රොනවුන්සියේෂන් නිකන් අර වෙනස් වෙනවා තියෙනවා. මේ මෙහෙම වාහන జాතියකුත් තියෙනවා දැකලා තියෙනවද? මොකද්ද? Chevrolet. Whatever the hell it is. Chevrolet. ඔයාලට හිතා ගන්න බෑ මේක කියවන්නේ මෙහෙම. Chevrolet. අපි හිතන්නේවත් නෑනේ. කෝ මේ තියෙන මේක කියවන්නේ කොබන්න කියන්නේ වර්හොෆ්. දැන් මේ රොසියාවට ගිහලා මේකයි ගෙවල් ළඟින් ඇහුවත් වර්චව් කෝද කියලා දන්නේ නෑ කවුරු. හරි හැබැයි ඉතින් කමක් නෑ අපි වර්හොෆ් කියලා ලියුවොත් වැරදි දානවා. ඒ කොහොමද අපි we are so Sri Lankan නේ. අපි ඒක අමුයෙන් කියවලා තියෙන්නේ. දැන් ඒකට තමයි ලකුණු හම්බෙන්නේ. වර්චව්. කියන්න බලන්න තුන් දෙනාගේ නම් තුන. ස්ලයිඩන්, ස්වාන්, වර්චව්. ඔතනින් ළමයි ස්ලයිඩන් ශාක විද්‍යාඥයෙක්. ස්වාන් කවුද? සත්ව විද්‍යාඥයෙක්. වර්චව් ලිංගික අධ්‍යයනය සම්බන්ධ හොඳ ඩයල් එකක්. එතකොට මුන් තුන් දෙනා ටියුෂන් එහෙම කරන්න ළමයි ශාක පාඩමට මුග යනවා, සත්ත්ව පාඩමට මුග යනවා, ප්‍රජනක පදිරේ විතරක් මුග යනවා. හරි? ටියුෂන් හදලා තියෙන්නේ මේ විදිහට දැන්. දැන් ශාක කරන එක දන්නේ නැහැ. එතකොට ඌ ප්‍රජනනය කරන්නේ, උපරාගණය කරන්නේ ඌ දන්නේ නැහැ. හරි? ඌ ප්‍රජනනය කරන දන්නේ නැහැ. ඌ පරාගය යවනවා ගෙදර ඉන්න ගමන්. රයිට් බලන්න. දැන් මේ තුන් දෙනා